මල මුහුද කුණු තියාගන්නේ නැහැ. ඒ කුණු සියල්ලම ගොඩට ගහනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය තුලත් කුණු තියාගන්න හොඳ නැහැ. මතක තියාගන්න සැබෑ ජයග්‍රහණය කියන්නේ තමන්ම ජයග්‍රහණය කරගන්න එක. ඒ වගේම සැබෑ පරාජය කියලා කියන්නේ තමන්ට පරාජය වෙන එක. ඔය එක්තරා අවස්ථාවකදී ජර්මනිය කොටස් දෙකකට බෙදෙනවා. ඒක බෙදලා වෙන් කරේ බර්ලින් කියන තාප්පෙන්. නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය කියලා. විටක මේ නැගෙනහිර ජර්මන් වැසියෝ කල්පනා කරනවා බටහිර ජර්මන් වැසියන්ට අපි හොඳ වැඩක් කරන්න ඕනි කියලා හිතලා ඒ පැත්තේ තිබුණු කුණු ටික ඔක්කොම එකතු කරලා බටහිර පැත්තට විසික්ක කරනවා. මේක දැකපු බටහිර ජර්මන් වැසියෝ හරි බුද්ධිමත්ව කල්පනා කරලා නැගෙනහිර ජර්මන් වැසියන්ට අපි හොඳ වැඩක් කරන්න ඕනි කියලා හිතලා ඒ පැත්තේ තිබුණු නැවුම් පළතුරු ටිකක් එකතු කරලා බර්ලින් තාප්පෙන් නැගෙනහිර පැත්තෙන් ලස්සනට අඩුක් කරලා බිත්තිය ලස්සන වැකියක් ලියනවා. everyone give it hash කියලා. හැමෝම දෙන්නේ Taman ගාව තියෙන දේවල්. ඒ වගේ තමයි යහපත් මිනිස්සෙක් විදිහට ඔබ සමාජයේ ජීවත් වෙන්න. ඔබ ගාව තියෙන ගුණවත්කම් වටිනාකම් සමාජයට දායාද කරන්න.